අද සිංහල ගීක්ෂකට අපේ ගීක් යාළුවෝ ඔක්කොම ආයිවන් කියලා පිළිගන්නවා. ඉතින් අද ගීක් රිවිව් එකක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. මේසු ශ්‍රී ලංකා එකෙන් මට එවලා තිනවා M3S කියන සුපිරි Android ස්මාර්ට්ෆෝන් එක. ඉතින් ඒගොල්ලෝ අයපු පැකේජ් එකේ මෙන්න මේ වගේ දේවල් ටිකක් තමයි අඩංගු උනේ. ඉතින් ඒකේ මුලින්ම තියෙනවා මේ විදිහ ලීෆ්ලට් එකක්. මේක ඇත්තටම මේ මේසු M3S ෆෝන් එක ගැන ගොඩක් විස්තර සඳහන් වෙනවා. මේ විදිහට 2 years warranty එකක් දෙනවලු. ඊට පස්සේ මේකේ මේ home button එක ගැන යාලා ස්පෙෂලි සඳහන් කරලා තියෙනවා. ඊළඟට අපි මේකේ back side එකේ ගත්තොත් මේකේ 5 inch display එකක් තියෙනවලු. ඒ වගේම dual nano sim card support කරනවා. ඒ වගේම micro SD card එකක් ගහන්නත් පුළුවන්. Flyme OS එක ඔයාලා දන්නවා ඇති. Flyme 5 කියන්නේ Android customize කරලා හදපු OS එකක්. ඒ OS එක තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම 13 megapixel camera එකක් තියෙනවා. ඊළඟට ARM Cortex A53 64-bit octa-core processor එකක් මේකේ තියෙනවා. ඒ වගේම 3020 mAh battery එකකුත් තියෙනවා කියලා මේ leaflet එකේ සඳහන් වෙනවා. ඊළඟට මේ විදිහට ෆෝන් බොක්ස් එක තියෙනවා. ඒ වගේම මේකේ hands free එක ඔයාලට පේනවා ඇති external තමයි ඒවලා තියෙන්නේ. කියන්නේ බොක්ස් එක ඇතුලේ නෙමෙයි තියෙන්නේ වෙනමම තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේක දැක්කම ඔයාලට iPhone එකේ hands free එක මතක් වෙනවා ඇති. ඉතින් ඒ විදිහටම තමයි මේකත් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට පේනවා ඇති මෙතන 3.5mm ජැක් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම මයික් එක සහ වොලියුම් කන්ට්‍රෝල් එක මෙතනින් බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු මේසු M3S බොක්ස් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් බොක්ස් එකේ පිටින් බලපුවම මෙතන ඉස්සරහා නම් M3S කියලා සඳහන් වෙනවා. දෙපැත්තේ මේසු ලොගෝස් දෙක සඳහන් වෙනවා. ඒ වගේම මෙතන මේකේ hands free එක external දෙන්නේ ඒක අනිවාර්යෙන් වෙනමම ගන්න කියලා ලේබල් එකකුත් සඳහන් වෙනවා. ඉතින් ඒ වගේම මේකේ back side එකේ මේක ඇතුලේ box එකේ include වෙන දේවල් සහ specification ටිකක් බලා ගන්න පුළුවන්. ඇත්තටම මේකේ capacity එක මට හම්බෙලා තියෙන එකේ capacity එක 16GB ඒ වගේම color එක silver. එහෙනම් අපි මේ මේසු M3S phone එක unbox කරගමු. ඉතින් box එක open කරපු ගමන් අපිට මෙන්න මේ විදිහට මේසු M3S device එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මට නම් ටිකක් Apple iPhone එකක් වගේ තමයි පේන්නේ පෙනුම. ඒ වගේම අතට අරන් බලද්දී build quality එකත් හොඳ තත්ත්වයේ තියෙනවා. අපි phone එක ගැන කතා කරන්න ඊගාව වීඩියෝ එකේ මම phone එක පොඩ්ඩක් පැත්තකින් තියන්න. ඊට පස්සේ අපිට මේ විදිහට මේ phone එකේ document ටික බලා ගන්න පුළුවන්. user guide එක වගේ දේවල්. ඒ වගේම මේක ඇතුලේ SIM removal tool එකකුත් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒක පොඩ්ඩක් අයින් කරලා බලපුවම තවත් boxes දෙකක් තියෙනවා. ඉතින් එකක් මේක USB cable එක. ඇත්තටම මේක micro USB to standard USB converter එකක් තියෙන්නේ. මේකෙන් තමයි ඔයාලට phone එක charge කරන්න වෙන්නේ. ඒ වගේම phone එක computer එකට plug කරලා data transfer කරන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපිට මේ phone එකේ wall charge එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒක wall එකට ගහලා USB port එකට ගහලා ඔයාලට charge කරගන්නත් පුළුවන්. ඉතින් මම අද ඔයාලට අරගෙන එන්නේ මේසු M3S කියන මේ phone එකේ unboxing video එක විතරයි. මොකද phone එක ගැන ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. පෙනුම චුට්ටක් ඔයාලට බලන්න ඕන නිසා මේ clip ටික මම දාන්නම්. ඉතින් ඔයාලටම තේරෙනවා ඇති ගොඩක් හොඳ build quality එකකින් තියෙන සුපිරි ස්මාර්ට්ෆෝන් එකක්. ඉතින් ඒ වගේම මේක ගැන ගොඩක් මට කතා කරන්න තියෙනවා. මේකේ build quality එක කොහොමද? ඊළඟට මේක ඇතුලේ තියෙන operating system එක Flyme 5 කියන්නේ සුපිරි වැඩ ගොඩක් තියෙන ෆෝන් එකක්. මේක ඔයාලට iPhone එකක් වගේ පාවිච්චි කරන්නත් පුළුවන් විදිහේ වැඩ කැලි ගොඩක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මම unboxing එක වෙනම කරලා full review එක වෙනම කරන්න තීරණය කරේ. ඒ වගේම මේකේ camera quality එක ගැන මම කතා කරන්න ඕනේ, battery life එක ගැන කතා කරන්න ඕනේ. ඒ වගේම තවත් ඔයා මොනවද මේ ෆෝන් එක ගැන දැනගන්න කැමති කියලාත් පල්ලෙහා comment section එකෙන් දාන්න. එතකොට පුළුවන් මටත් ඔයාගේ comments කියවලා ඊගාව මේකේ full review එකේදී ඒ විස්තරත් ඔයාට අරගෙන එන්න. ඉතින් මම මේ වෙනකොටත් මේසු M3S smartphone එකට ආස වෙලා නම් ඉන්නේ. ඔයාට පුළුවන් මේසු ශ්‍රී ලංකා fan page එකට ගිහිල්ලා එයාලට message එකක් දාලා මේක ගැන කතා කරගන්න. ඒ වගේම මේ phone number එකට call එකක් දීලා ඔයාට පුළුවන් මේ phone එක ගැන විස්තර බලා ගන්න සහ මේකේ මිල ගැනන් ගැන කතා කරන්න. අතර මේ ඔක්කොම වැඩ ගෑලි තියෙන phone එක රුපියල් 25990ක් විතරයි වෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් දැම්මම අවශ්‍ය නම් මිලදී ගන්න. එහෙම නැත්නම් මගේ full review එකෙන් පස්සේ ඔයාට පුළුවන් මේක ගන්නවද නැද්ද කියලා තීරණය කරන්න. ඒ වීඩියෝ එකත් මම ඉක්මනට සතියක් වගේ ඇතුළත ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ෆෝන් එක දැනටමත් පාවිච්චි කරන යාළුවෝ ඉන්නවනම් අනිවාර්යෙන් පල්ලා comment section එකෙන් දාන්න. ඔයා ෆෝන් එක පාවිච්චි කරලා ඔයාටත් අත්දැකීම් ඇතිනේ.
ඒ විස්තරත් පල්ලෙන් දාන්න. එතකොට අපේ ගීක්ස්ලට පුළුවන් ඔයාගේ කමෙන්ට්ස් උත් කියවන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් වල බලන්න ආස ඇති. එහෙනම් යන්න YouTube එකට ගිහලා චනුක්ස් බ්‍රෝ කියලා සර්ච් කරන්න. සර්ච් කළා වඩ පුළුවන් මාව subscribe කරන්න. subscribe කරලා නැත්නම් ඉතින් ඒ වගේ මේ තියෙන මගේ social media මාව like කරන්න follow කරන්න සිංහලෙන්ම tech සහ education update ඔයා ගාවට ගෙන්න ගන්න පුළුවන් වෙයි. ඉතින් අද සිංහල geek show එකත් එක්ක එකතු වුණාට ඔයාලට ගොඩක් ස්තුතියි. ඊළඟ geek show එකෙන් මේක ගැන විස්තර ගොඩකුත් ගේන්න තියෙනවා. තවත් දේවල් ගොඩකුත් අරගෙන අපි ඉක්මනට හම්බෙමු.